රුසියාව සතුවන ඉතා බලවත් මහා රුසියාවේ මුහුදු බලයේ ශක්තිමත් හා තීරණාත්මක සටන් නෞකාවක් වෙන මෙම ඇඩ්මිරල් නාකිමෝ යුද නෞකාව රුසියාව සතු හිරව් නැව් ගණයට අයත් යුද නෞකාවකි. මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කිරීම නිසාවෙන් දික්කාලයක් නොනවති ක්‍රියා කිරීමේ හැකියාවක් මෙම නෞකාව සතුය. මෙම නෞකාවේ ප්‍රධානතම අවියක් වන සවකෝන් හයිපසොනික් මිසයිලය මගින් මාක් 9ක ඉතාමත් අධික වේගයක් ගන්නා නිසාවෙන් සතුරන්ට වැළැක්වීමට නොහැකි ඉතාමත් ප්‍රබල ප්‍රහාරයකට ලක් කිරීමේ හැකියාවද පවතී. මෙහිදී මාක් 9 වේගයෙන් ලෙස අර්ථ දක්වනුයේ ශබ්දයේ වේගයට වඩා 9 ගුණයක වේගයක් යන බවය. තවද මෙහිදී කැලිබර් ක්‍රූස් මිසයිල් පද්ධතිය පවතින නිසාවෙන් ගොඩබිම සහ මුහුදේ පවතින ඉලක්ක වෙතට ඉතාමත් පහසුවෙන් පාර දීමේ හැකියාවක් මෙය සතුය. තවද S300 සහ S400 වර්ගයේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් මේ සතුව පවතින නිසාවෙන් පිටතින් පැමිණෙන සතුරු ඉලක්ක මගහැර යාමේ හැකියාවක් මෙම නෞකාව සතුය. මේ 2022-2024 කාල වකවානුව තුළ සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කර ඇති අතර මෙයට ඉතාමත් නිවැරදිභාවයකින් ඉලක්ක හඳුනා ගැනීම සඳහා නවීන රේඩාර් පද්ධතියක්, නවීන සංවේදක හා සංනිවේදන පද්ධතිවලින් යුක්ත වේ. මෙම නෞකාවේ දිග මීටර් 250ක් වන අතර බර ටොන් 24000කට වඩා වැඩි අගයක් ගනී. මෙය නවීන කටයුතු අවසන් කර 2025 වර්ෂයේදී නැවත සේවයට එක් කිරීම සිදු කර ඇත. එම නිසාවෙන් රුසියාව සතු යුද බලය ඉතාමත් ශක්තිමත් වී ඇත. මේ වගේ වීඩියෝ නරඹන්න